සුබ දවසක් කියලා පිළිගන්නවා හැමෝම මේ swim and safety YouTube channel එකට. අද අපි කතා කරන්නේ passive drowning rescue 2 lifeguard response without backward. මේකේ කියන්නේ lifeguard ලා දෙන්නෙක් එක්ක කොහොමද casualty කෙනෙක් බේරගන්නේ කියන එක. ඔයගොල්ලන්ට පේන විදිහට lifeguard number 1 පළවෙනි lifeguard එයා casualty ඉලනවා දැකලා එයා බේරගන්න විසිල් තුන පිබලා පයින්නවා. එතකොට දෙවෙනි lifeguard ඒක දැකලා එයා එනවා උදව්වට ඇවිල්ලා pool deck එකේ එයා ඇවිල්ලා කියනවා එයා කොහෙද ඉන්නේ කියලා. එතකොට first lifeguard පළවෙනි lifeguard දන්නවා casualty කොහෙටද ගෙනියන්නේ කියලා. ඔයගොල්ලන්ට පේන විදිහට එයා හැමතිස්සෙම ගොඩ දිහා බල තමයි casualty එක ගෙනියන්නේ. එතකොට කොහෙටද ගෙනියන්නේ කියන එකෙත් අවබෝධයක් තියෙනවා. casualty ගැනත් අවබෝධයක් තියෙනවා. side stroke එකෙන් කොහොම එයා ගෙනියලා දෙවෙනි ලයිෆ්ගාඩ් ඉන්න තැනට ගිහිල්ලා casualty එක බාර දෙනවා. ඔහම අත් දෙක දීලා බාර දුන්නට පස්සේ එයා ගොඩට එනවා. ගොඩට ඇවිල්ලා දෙන්නත් එක්ක එකතු වෙලා තමයි casualty මුලින්ම උඩට උස්සලා ඉමීට පහත් කරනවා pool deck එකට. ඔයගොල්ලන්ට පේනවා ඇති එහෙම පහත් කරනකොට නිකටට support එකක් යන්න ඕන ඔළුව නිකට වදින්න නැති වෙන්න. ඊට පස්සේ pool deck එකේ ඉඩ ප්‍රමාණය අනුව පුළුවන් ඔහම පිටිපස්සට අදින්න. නැත්තම් එතනම තියලා casualty එක හරවන්න පුළුවන්. ඒතකොට ඔහම casualty එක හරවනකොට හැමතිස්සෙම දෙවෙනි lifeguard තමයි ඉස්සරහෙන් අල්ලගන්නේ. පළවෙනි lifeguard තමයි කකුල් දෙක ගාවින් අල්ලගන්නේ. එතකොට මේ මොකද කියලා ඔයගොල්ලන්ට පේනවා ඇති. හරවපු ගමන්ම මොකද කරන්නේ? පළවෙනි lifeguard යනවා pool එක clear කරන්න. දෙවෙනි lifeguard යනවා හැරෙව්වට පස්සේ casualty එක පැත්තට හරවලා වමනේ තියෙනවා නම් ඒ වමනේ ඔක්කොම සුද්ධ කරලා response level එක බලලා ඒ අදාළ කටයුතු ටික කරන්න පුළුවන්. ප්‍රතිචාරය අනුව CPR එක දෙන්නද recovery position දෙන්නද කියන ටික එයාට කරන්න පුළුවන්. lifeguard number 1 පළවෙනි lifeguard එයාට පුළුවන් pool එක clear කරන්න ඒ අතර. මොකද එයාට මහන්සි නිසා ඔය ටික CPR දෙන්නේ අමාරු නිසා. මං හිතනවා ඔයගොල්ලන්ට අද වීඩියෝ එකෙන් යම් කිසි දෙයක් දැනගන්න ඇති කියලා. තවත් දවසක හම්බ වෙමු.